හායි යාළුවනේ කොහමද ඔයාලට? ඔන්න අද ඉඳන් මම ඔයාලගේ ගෙදරට එනවා ලස්සන වීඩියෝ අරන්. ඉතින් බලන්නකෝ මම මේ කොහෙද යන්නේ කියලා. මේ අපේ දුවගේ හා පැංචු දෙන්න. මේ දෙන්න අර කලින් වැහි කාලේට අහුවෙලා දියසෙවල් බැඳලා තිබුණා. ඉතින් අපේ ගෙදර චීන්ත වගේ අත්තිබිලා මේ අපේ මහත්තයා ඊයේ ගහවා. දැන් උන් ලස්සනයි කිරි සුදුයි. ඇත්ත උන් දෙන්නෙක් වගේ. මං ඉතින් මේ මං ඉඳලා හිටලා මට නිවාඩුවක් තියෙන වෙලාවට හදන මල් පැල මේ මට පොහොර කිසි දෙයක් සාත්තුවක් දාලා නැහැ ඇත්තටම. මේක බට් ඇම්බ්‍රෙලා එකක්. මේක ඇවිල්ලා මේ වැඩි උස යන්නේ නැහැ. ඒ වුණාට හැමදාම මාළුත් තියෙනවා, ගෙඩිත් තියෙනවා. මං ඉඳලා හිටලා මාළුවට එහෙම හදනවා. ඒත් හරිම රසයි. අපේ දුව මේ අමුයෙන් අච්චාරු හදලත් කනවා. මේක මහත්තයා ගෙන ආපු අර ජපන් රෝස කියන්නේ. ඒ වර්ගයේ මල් පැල ටික. මේකේ වර්ග 3-4ක් තියෙනවා. ඒ වුණාට පිපිලා තියෙන්නේ එක જાතියක් විතරයි. මේ ඉතින් ඖෂධයක් හොඳ නෙල්ලි. ඒකේ ගෙඩි නම් තාම හැදුන්නේ හිටවල ගොඩක් කල අවුරුදු 5ක් විතර වෙනවා. බට් පැලයක් කියලා තමයි දුන්නේ. ඒ වුණාට ගෙඩි නැහැ. ඒකේ ඕකිඩ් පැලයකුත් උන් හිටවල අපේ මහත්තයා. මේ මම කන්න ආසම පළතුරක්. මේක පැණිවරක පැලයක්. මේකත් හිටවල අවුරුදු 2ක් විතර ඇති. මං හිතනවා මේකේ දැන් ළඟදින්ම ගෙඩි හැදෙයි කියලා. මම බලාගෙන ඉන්නේ පොලොස් කණ්ඩායි පැණිවරක කන්නයි. මං කන්න ආස කෑම වලින් ටිකක් තමයි ඔය කිව්වේ. මේ ඇවිල්ලා ඉද්ද පැලයක්. මේක අපේ ගෙවල් ළඟ ආච්චි කෙනෙක් තමයි මට දුන්නේ. ඒකත් හොඳට මේ උසට හරි ගිහින් තියෙනවා. මේ ඇත්තටම මේ මල් පැල හිටෙව්වට මේවට වැඩිය සාත්තු කරලා නැහැ. ඒත් මං ඉස්සරහට හිතනවා මේවට හොඳ සාත්තුවක් දෙන්න. මගේ වැඩත් එක්ක මට මේවා ගැන බලන්න වෙලාවක් නැහැ. හිටවනවා විතරයි. අනෝද පැලයක් තියෙනවා. ඒකෙත් ගෙඩි හැදේ ළඟදිම. මොකද මේ දෙවෙනි අනෝද පැලේ අලිගැට පෙර පැලයකුත් තියෙනවා. ඒ ළඟම කරපිංච ගහකුත් තියෙනවා. මං ඉතින් මට ඕන ඉස්සරහට අනාගතයේදී ඕන වෙයි කියන මං කැමැති පැල තමයි මම මේ හිටවලා තියෙන්නේ. මේක මට වටිනම ගහක්. මේ මල් ගහින් තමයි මම බුදුන් වඳින්න මල් කඩන්නේ උදේ හවස. මේ දෙහි නැති කාලෙට මට මේ ගහ ගොඩක් වටිනවා. මේ දෙහි වෙනුවට දාන්නේ මම මේ නාරං ගෙඩි මේ හොඳට ඇඹුල තියෙනවා. ඉතින් දෙහි ආදේශ කරලා ගන්න පුළුවන් ගෙඩි වර්ගයක් තමයි මේක. එන්නක යන්න. මේ තියෙන්නේ අපේ දුවගේ මල් ගහ. දුව බුදුන් වඳින්න මල් කඩන්නේ මේකෙන්. මේකත් මේ වතු සුද්ධ වර්ගයක් වෙනකොට මේකේ මල ලස්සනයි. මල පෙත්ත මේ ගොඩක් පළල්. මේ ඇවිල්ලා කහ මල් කියලා කියන්නේ අපි. මේවට කියන්නේ නම් රුක්කත්තන. අපි කියන්නේ කහ මල් කියලා. කහ පාටට ලස්සනට කැපිලා පේනවනේ මල්. ඒ හින්දා මම ඔයාලට කිව්වනේ මේ මගේ පළවෙනි වීඩියෝ එක කියලා. මගේ මේකේ අඩුපාඩු ඇති සමහර විට. ඒවා මට ඉස්සරහට ඔයාලා පේනලා දෙන්න. මම ඔයාලත් එක්ක ඉන්නවා. ඔයාලත් මම එක්ක ඉන්න මාව subscribe කරන්න. ඉතින් ඔයාලගේ හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙන්න ඕනේ. සුබ දවසක් වේවා. මං ගිහින් එන්නම්. හායි